ඔන්න ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු රැසක් පිරවීම සඳහා ඇඳුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලට ඕනෙ කරන ජොබ් සම්බන්ධ දැනුවත් කිරීම වගේම සාමාන්‍ය දැනීම් කාලීන දැනුම ලබා ගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ නිවේදනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරලා තියෙනවා. ඔන්න ඉතින් පුරප්පාඩු රැසක් පුරවන බවත් සඳහන් කරලා තියෙනවා. O level, A level වගේම NVQ තියෙන අයටත් මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්න ඕන අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ තනතුරු සහ බලන සුදුසුකම් කියලා. පළවෙනි තනතුර වැඩමූලික පොත් බැඳුම් 15 ශ්‍රේණිය සුදුසුකම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත් වීම හා මුද්‍රණාලයක පොත් බැඳුම් අංශයේ පොත් බැඳීම පිළිබඳ වසර 10කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබීම බඳවා ගැනීම ප්‍රායෝගික පරීක්ෂණයක් හා සමුග පරීක්ෂණයක් මගින් සිදු කරන බවත් සඳහන් වෙනවා. මීළඟ තනතුර සැලසුම්කරු 15 ශ්‍රේණිය සුදුසුකම් රජයේ දෙපාර්තමේන්තුවක හෝ පිළිගත් ආයතනයක සැලසුම්කරණය පිළිබඳ විභාගයකදී සැලසුම්කරුවෙකු ලෙස සුදුසුකම් ලබා තිබීම බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. පරිපාලක විදුලි 3 වන ශ්‍රේණිය සුදුසුකම් තාක්ෂණය පිළිබඳ ජාතික සහතිකය හෝ සමාන සුදුසුකමක් සමග වසර 3ක පළපුරුද්දක් තිබීම අදාළ පළපුරුද්ද පාඨමාලා හදාරන ලද කාලය තුළදී ලබා තිබීම ප්‍රමාණවත් බවත් සඳහන් වෙනවා. ඒ සුදුසුකම හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වීම හා රාජ්‍ය හෝ පළාත් පාලන ආයතනයක හෝ රාජ්‍ය සංස්ථාවක හෝ පිළිගත් ඉංජිනේරු ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ පරීක්ෂකවරයෙකු ලෙස වසර 5ක පළපුරුද්දක් ලබා තිබීම බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කරන බව සඳහන් වෙනවා. ඊළඟ තනතුර හෙද නිලධාරී 2 වන ශ්‍රේණිය සුදුසුකම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 3ක් සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වීම සහ රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් පිළිගත් හෙද සහතිකයක් ලබා තිබීම බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවෙනවා. මීළඟ තනතුරු විදුලි කාර්මික 3 වන ශ්‍රේණිය වැද්දුම්කරු 3 වන ශ්‍රේණිය යන්ත්‍ර ශිල්පී 3 වන ශ්‍රේණිය. ඉතින් මේ තනතුරු වල කාර්යයන්ට අදාළව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් මගින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම පාඨමාලාවට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම NVQ level තහවුරු කිරීම සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත් කරන සමානතා සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි කියලත් සඳහන් වෙනවා. බඳවා ගැනීම වෘත්තීය පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවන බව සඳහන් වෙනවා. ඊළඟ තනතුර බලමු නිවාස භාරකරු සහ අරක්කැමි 3 වන ශ්‍රේණිය සුදුසුකම් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් සම්මාන සාමාර්ථ 2ක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත්ව තිබීම සහ තනතුරට අදාළ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 2 හෝ 3 මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම පාඨමාලාවට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් NVQ තහවුරු කිරීම සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත් කරන සමානතා සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වෙනවා. ඒ සුදුසුකම හෝ
අපොද සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් සම්මාන සම්මාත 2ක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 6කින් සමත්ව තිබීම සහ අදාළ ක්ෂේත්‍රයේ කාර්මික කුසලතා සමග වසරක පළ පුරුද්දක් ලබා තිබීම බඳවා ගැනීම වෘත්තීය පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවන බව සඳහන් වෙනවා. ඊළඟ තනතුර පූර්ණකාලීන උපශාලාධිපති දෙවන ශ්‍රේණිය කාන්තා සුදුසුකම් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධරයෙකු විය යුතුය. නේවාසිකාගාර පරිපාලන හා කළමනාකරණය පිළිබඳ පළපුරුද්දක් ඇති අය කෙරෙහි වැඩි අවධානයක් දක්වනවා කියලා සඳහන් වෙනවා. බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කරනවා. ඊළඟ තනතුර ආරක්ෂක සේවක තුන්වන ශ්‍රේණිය සුදුසුකම් අපොද සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් සම්මාන සම්මාන 2ක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 6ක් සමත් වීම බඳවා ගැනීම වෘත්තීය පරීක්ෂණයක් සහ හෝ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවන බව සඳහන් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන තනතුරු කිහිපයක් විතරයි. මේ දැන්වීම සඳහන් වෙනවා අංක 1 සිට 13 දක්වා තනතුරු සඳහා අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතු බව. ඉතින් ඔයාලට පුළුවන් දැන්වීම හොඳට කියවන්න. මීට අමතරව කළමනාකරණ සහකාර පොත් තැබීම තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සහකාර ගබඩා පාලන තුන්වන ශ්‍රේණිය ආදී තනතුරු රාශියක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ නිවේදනය කියවලා බලලා ඔයාලගේ සුදුසුකම් අනුව ඇප්ලයි කරන්න. ආයුධම් පත්‍රය ඔයාලට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. සම්පූර්ණ කරන ලද ආයුධම්පත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී හෝ අනධ්‍යයන ආයතනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය නාවල නුගේගොඩ යන ලිපිනයට 2025/11/21 දින හෝ එදිනට පෙර යවන්න. ඒ වගේම ඔයාලා රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරනවා නම් ආයුධම් පත්‍ර ආයතන ප්‍රධානියා මගින් එවන්න කියලා සඳහන් කරනවා. ඒ වගේම ආයුධම් පත් සමග සහතිකවල ඡායා පිටපත් අමුණන්න ඕනේ. ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ පැහැදිලිව ආයුධම් කරන තනතුර සඳහන් කරන්න. අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලි බව, සහතිකවල ඡායා පිටපත අමුණා නොතිබීම, ආයුධම්පත් නියමිත දිනට පසුව ලැබීම හෝ වෙන යම් අවශ්‍යතාවක් සපුරා නොතිබීම ආයුධම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වෙනවා කියලා සඳහන් වෙනවා. කිසියම් ආයුධම් පත්‍රයක් ප්‍රතික්ෂේප කර විට කුමන හේතුවක් නිසා හෝ යලි සලකා බැලීමක් සිදු නොවන බවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දැන්වීම හොඳට කියවලා නිවැරදිව ආයුධම් පත්‍රයක් යොමු කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ WhatsApp group එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා.